අද අපි ස්වීඩනය ගැන කතා කරමු. නිල වශයෙන් ස්වීඩන් රාජධානිය ලෙස හඳුන්වන ස්වීඩනය උතුරු යුරෝපයේ ඇති නෝඩික් රටකි. රට ඉහළ ජීවන තත්ත්වය, ප්‍රගතිශීලී සමාජය සහ ස්වභාවික සුන්දරත්වය සඳහා ප්‍රසිද්ධය. එය ප්‍රදේශය සහ මායිමානුව යුරෝපීය සංගමයේ තුන්වන විශාලතම රට වේ. ස්වීඩනය වනාන්තර, කඳු, ගංගා සහ විල් වැඩි ප්‍රමාණයක් සහිත විවිධ භූදර්ශනයක් ඇත. රටෙහි උතුර ආක්ටික් කවය තුළ පිහිටා ඇති අතර සීතල සහ මධ්‍යම රාත්‍රියේ හිරු වැනි ස්වභාවික සංසිද්ධි ඇත. දකුණේ මෘදු දේශගුණයක් සහ ඉහළ ජනඝනත්වයක් ඇත. ස්වීඩනයේ ඉතිහාසය වයිකිං යුගය දක්වා දිවයයි. මධ්‍යතන යුගය තුළ එය එක්සත් රාජධානියක් බවට පත් වූ අතර පසුව ඩෙන්මාර්කය සහ නෝර්වේ සමග කල්මාර්ට් සංගමයට එක් විය. 17 වන සියවසේදී ස්වීඩනය ප්‍රධාන යුරෝපීය බලවතෙකු වූ නමුත් 18 වන සියවසේදී එහි භූමි ප්‍රමාණයෙන් වැඩි ප්‍රමාණයක් අහිමි විය. ලෝක යුද්ධ ඇතුළු බොහෝ ප්‍රධාන යුද්ධවලදී රට උදාසීන ලෙස පැවතුන අතර ආක්‍රමණශීලී නොවන විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. 2022 දී යුක්රේනය ආක්‍රමණය කිරීමට ප්‍රතිචාර වශයෙන් ස්වීඩනය NATO සංවිධානයට සම්බන්ධ වීමට ඉල්ලුම් කළේය. ස්වීඩනය ව්‍යවස්ථාමය රාජාණ්ඩුවක් සහිත පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයකි. වත්මන් රජතුමා 16 වන කාල් ගුස්ටාප් රජු වන අතර ඔහුට සීමිත දේශපාලන බලයක් ඇත. අගමැති රජය මෙහෙයවන අතර රික්ස්ඩැග් හෙවත් පාර්ලිමේන්තුව සෑම වසර 4කට වරක් තේරීපත් වේ. ස්වීඩනයෙහි ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී ආයතන විනිවිදභාවය සහ මානව හිමිකම් වාර්තාව සඳහා ගෝලීය වශයෙන් පිළිගැනීමට ලක්ව ඇත. ස්වීඩනයේ ආර්ථිකය ඉතා දියුණු සහ අපනයන නැඹුරු වන අතර ධනවාදයේ ශක්තිමත් සුබසාධන පද්ධතියක් සමග මිශ්‍ර කරයි. එය බොහෝ විට ස්වීඩන් ආකෘතිය ලෙස හැඳින්වේ. ප්‍රධාන කර්මාන්ත අතර මෝටර් රථ, විදුලි සංදේශ, තාක්ෂණය සහ පිරිසිදු බලශක්තිය ඇතුළත් වේ. වෝල්වෝ, ඉකියා, එරික්සන් සහ ස්පොටිෆයි වැනි සමාගම් ජාත්‍යන්තරව ප්‍රසිද්ධය. ස්වීඩනය යුරෝපීය සංගමයේ සමාජිකයෙකි. නමුත් එය තමන්ගේම මුදල් ඒකකය වන ස්වීඩන් ක්‍රෝනා හෙවත් SEK භාවිතා කරයි. ස්වීඩනය තම රටේ පුරවැසියන්ට සහ EU, EEA ජාතිකයන්ට සියලුම මට්ටම්වල නොමිලේ අධ්‍යාපනය සපයයි. එය උප්සලා විශ්වවිද්‍යාලය සහ කැරෝලින්ස්කා ආයතනය වැනි කීර්තිමත් ආයතන මගින් සිදු කරනු ලබයි. සෞඛ්‍ය සේවා පද්ධතිය ඉහළ වන අතර බදු හරහා අරමුදල් සපයන අතර සියලුම පදිංචිකරුවන්ට ගුණාත්මක සේවාවන් සපයයි. ස්වීඩන් සමාජය සමානාත්මතාවය, නිදහස සහ තිරසාරභාවය අවධාරණය කරයි. ලගොම් යන සංස්කෘතික අදහස ප්‍රමාණවත් තරම් යන අර්ථය ඇති ජීවිතයට සමබර ප්‍රවේශයක් පිළිබිඹු කරයි. ඉන්ග්මාර් බර්ග්මන්, ABBA, ඇස්ටරිඩ් ලින්ඩ්ග්‍රන් සහ ස්ටිග් ලාසන් වැනි කැපී පෙනෙන චරිත සමග ස්වීඩනය සාහිත්‍ය, සංගීතය සහ චිත්‍රපට ක්ෂේත්‍රය සඳහා ප්‍රසිද්ධය. H&M සහ IKEA වැනි ගෝලීය වෙළඳනාම සමග නිර්මාණ සහ විලාසිතාද කැපී පෙනේ. සාම්ප්‍රදායික ආහාර අතර ස්වීඩන් මීට්බෝල්ස්, බ්‍රාවර්ඩ් ලැග්ස් සහ ස්මෝගස්බෝඩ් ඇතුළත් වේ. මිඩ්සමර්, ලුසියා දිනය සහ පොකිරිත්සන් සාද වැනි සැමරුම්
වැදගත් සංස්කෘතික සිදුවීම් වේ. ස්වීඩනයේ මිලියන 10.5ක් පමණ ජනගහනයක් සිටින අතර බහුතරය නාගරික ප්‍රදේශවල ජීවත් වෙති. ස්ටොක්හෝම් අගනුවර වන අතර ගොතන්බර්ග් සහ මැල්මෝ විශාලතම නගර වේ. නිල භාෂාව ස්වීඩන් වේ. නමුත් ඉංග්‍රීසි බහුලව කතා කෙරේ. ෆින්ලන්ත, සාමි සහ මින්කිලි වැනි සුළුතර භාෂාද පවතී. ජනගහනයෙන් 20%ක් පමණ විදේශීය පසුබිමක් ඇති අතර එමගින් ස්වීඩනය බහුසංස්කෘතික සමාජයක් බවට පත්වේ. සංක්‍රමණය විවිධත්වයට දායක වී ඇති අතර සමාජ ඒකාබද්ධතාවය ස්වීඩනයේ සංචාරක ව්‍යාපාරය මෙහෙයවනු ලබන්නේ ජාතික උද්‍යාන, ස්කී නිවාඩු නිකේතන, ආචිපෙලගෝස් සහ උතුරු ආලෝකයන් ඇතුළු එහි ස්වභාවික සුන්දරත්වයෙනි. අගනුවර වන ස්ටොක්හෝම් ඓතිහාසික චමත්කාරය සහ නවීන ආකර්ෂණීය ස්ථාන ලබා දෙයි. එළිමහන් ක්‍රියාකාරකම් ජනප්‍රිය වන අතර ස්වීඩනයේ පොදු ප්‍රවේශ අයිතිය මිනිසුන්ට නිදහසේ සොබාදහම ගවේෂණය කිරීමට ඉඩ සලසයි. රට පරිසර සංචාරක සහ තිරසාරභාවය යන අංශවල ප්‍රමුඛයාද වේ.